ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ සිරිස් එකේ අලුත්ම එපිසෝඩ් එකත් එක්ක. ඉතින් ඔයා මගේ කලින් වීඩියෝ එක බැලුවනම් අපි ඔහියේ ඉඳලා හෝටන් ප්ලේස් පැත්තට එන ගයිඩ් එක සහ අපි බලපු දේවල් ඔයාලට මම පෙන්නවා. ඉතින් අපි ටික ටික හෝටන් ප්ලේස් පැත්තට එන ගමන් අපි ඒරියා එකට ලං වුණා. ඉතින් හෝටන් ප්ලේස් වලට ඔහිය පැත්තේ ඉඳලා එද්දී ඔයාලට මේ වගේ ඒරියා එකක් බලාගන්න පුළුවන්. ඉතින් කිලෝමීටර් 4ක් විතරවට පස්සේ ඔයාට මෙන්න මේ හෝටන් ප්ලේස් ජාතික උද්‍යානය කියන බෝඩ් එක බලාගන්න පුළුවන්. ඉතින් මෙතනින් පස්සේ තමයි හෝටන් ප්ලේස් ආරම්භ වෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඉතින් මෙහෙට උඩට එද්දී කන්ද තියෙන තනිකර. ඉතින් මේක උඩට එද්දී උස ගස් ඔක්කොම අයින් වෙලා ඉතින් පොඩි ගස් සහිතව තමයි පාර දෙපැත්තේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මාරම view එකක් තියෙන්නේ. ඉතින් පල්ලෙහා view එක. ඉතින් මෙතනින් පල්ලෙහා තමයි ඩෙවිල්ස් ස්ටෑර්කේස් එහෙම නැත්නම් යකාගේ පඩිපෙළ රෝඩ් එක තිබ්බේ. ඉතින් අපි ඒ ටිකත් පහු කරගෙන හෝටන් ප්ලේස් ඔහිය පැත්තේ තියෙන එන්ට්‍රන්ස් එක පැත්තට තමයි දැන් යන්නේ. ඉතින් මෙතන ඉඳලා කිලෝමීටරයක් විතර ගියාට පස්සේ තමයි අපිට එන්ට්‍රන්ස් එක හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක දෙපැත්ත තනිකර කැලේ. ඉතින් ආයි මෙතනත් ටිකක් දුර ආවට පස්සේ හෝටන් ප්ලේස් කියලා බෝඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් කට්ටිය ඉතින් එන යන අය ඉතින් අතරමඟ නැවතිලා ෆොටෝස් ගන්න. ඉතින් ෆොටෝස් ගන්න මාර ලස්සනයි. ඉතින් තනිකරම ග්‍රීනරි වයිබ් එකක් තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ හෝටන් ප්ලේස් ඔහිය පැත්තේ එන්ට්‍රන්ස් එක. ඉතින් මේ එන්ට්‍රන්ස් එකෙන් එහාට යද්දී අනිවාර්යෙන් ඔයාලා ටිකට් ගන්න ඕන. ඉතින් මෙතනින් ඔයාලට වාහනයට වෙනම ටිකට් ගන්න ඕන. ඊට පස්සේ යන කවුන්ට් එකට වෙනම ටිකට් ගන්න ඕන. අද අපි 3 දෙනාටයි කාර් එකට 1180ක් ගියා. ඉතින් ඔයාලට මෙතනින් එහා කිසිම ඩ්‍රෝන් එකක් යවන්න, ඒ දේවල් ශබ්ද විසිල් කරන්න, ගිනි මැල ගහනවා වගේ මුකුත් කරන්න බෑ. ඉතින් මේක වනරක්ෂණ දෙපාර්තමේන්තුවට තමයි ෆොරෙස්ට් එකෙන් තමයි ඔක්කොම බලා ගන්න. ඉතින් ඒකත් එක්ක යාළගේ රූල්ස් වලට අනුගත වෙලා අපි අපේ වටපිටාව බලාගෙන අපිට යන්න පුළුවන්. ඉතින් මොකද මේවා සංරක්ෂණය කරගෙන මෙච්චර හොඳට මේන්ටේන් කරගෙන තියෙන්නේ මේ නීති හින්දා. ඉතින් ඔයාලත් එනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් අපිට අපේ පාඩුවේ වටපිටාවේ ලස්සන සුන්දරත්වය බලාගෙන යන්න පුළුවන්. වටපිටාවට කිසිම හානියක් කරන්නේ නැතුව. ඉතින් අපිත් කවුන්ටර් එකෙන් ටිකට් එක අරගෙන ඊට පස්සේ අනිත් පැත්තෙන් ටිකට්ස් ටික දීලා චෙක් කරලා අපිට වාහනෙන්ම මේ ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේකෙදි මෙතන ඉඳන් නුවරඑළිය පැත්තේ එන්ට්‍රන්ස් එකට මට දැක්ක විදිහට කිලෝමීටර් 9ක් තියෙනවා. ඉතින් මේ රූට් එකේ අපිට ඉතින් පාර ගොඩක් පටුයි. ඉතින් හිමිහිට වටපිටාව බලාගෙන යන්න පුළුවන්. ඉතින් අපි හිමිහිට එන්ට්‍රන්ස් එක අරගෙන ඇතුල් වෙනවත් එක්කම අපිට නෙළුම් මල් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මේ දවස්වල සෝෂල් මීඩියා වල ගියා නෙළුම් මල් පිරිලා තියෙනවා කියලා. ඉතින් මේක සෑහෙන අවුරුදු ගානකට සැරයක් පිපෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපිටත් බලා ගන්න පුළුවන්. ඉතින් පාර දෙපැත්තේ ධම්ම පාටට හැම තැනම මේ මල් පිපිලා තිබ්බා. ඉතින් මේ හෝටන් ප්ලේස් වල තැනින් තැනට යද්දී වටපිටාව සෑහෙන වෙනස් වෙනවා. ඉතින් මේ හරිය ඇත්තටම තියෙන්නේ මේ වෙනමම නිකන් දුඹුරු පාට ගස් විශේෂයක්. දෙපැත්ත බැලුවොත් එහෙම ටිකක් අර කොළ පාටට නැතුව නිකන් අඳුරු පාටට හුරු
ගස් එක්ක තමයි මේ හරිය අපිට බලාගන්න පුළුවන්. ඉතින් අපි ඒවත් බලාගෙන හිමිහිට මේ ජර්නි එකේ ඉස්සරහට ගියා. ඉතින් ඉස්සරහට යද්දී අද ඇත්තටම වාහන අඩුයි. මොකද අපි ලෝන් වීකෙන්ඩ් එක පොඩ්ඩක් ස්කිප් කළා. සතියේ දවසක තමයි අපේ ට්‍රිප් එක ප්ලෑන් කරගත්තේ. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් අපි කලින් දවසේ හිටියේ ඔහියේ නැවතිලා. ඉතින් ඊට පස්සේ තමයි අපි මේ ජර්නි එක අද උදේ පාන්දරම පටන් ගත්තේ. ඉතින් සමහරව ඉතින් වාහන අයින් නවත්තගෙන ෆොටෝස් ගන්නවා. ඉතින් එක තැනක් තිබ්බා සම්පූර්ණම ඒරියා එකම නෙළුම් මල් වලින් පිරලා තිබ්බා. ඉතින් එතන කට්ටිය ෆොටෝස් ගන්නවා. ඉතින් අපිත් පොඩ්ඩක් ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් අරගෙන තමයි ගියේ. ඉතින් මේ හරිය ඉතින් කොටි ඉන්නවා කියලා බෝඩ්ස් දාලා දෙනවා. ඉතින් ඒවට අර උපදෙස් එහෙමත් දාලා දෙනවා. ඉතින් අපිට නම් ඇත්තට මේ හරිය කිසිම සතෙක් බලා ගන්න හම්බුන්නේ නැහැ. මොකද මේ දවස්වල මිනිස්සු වෙන යන හින්දා මේකේ සත්තු ඇත්තටම එළියට එන්නේ නැතුව ඇති. මෙතන කට්ටිය කලින් ගිහිල්ලා පොඩි වෝකින් පාත් එකක් වගේ පොඩ්ඩක් ඇතුළට තිබ්බා. ඉතින් අපිත් පොඩ්ඩක් මාත් එක්ක මාලිලා දෙන්නත් පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා අපි ඒකත් පොඩ්ඩක් බලාගෙන මොකද අපිට අද ආපු ටයිම් එකත් එක්ක අපි ගොඩක් වෙලා මගදිකට මේ ෆොටෝස් අරගෙන වටපිටාව බල ආපු නිසා අපිට ඇත්තටම හෝටන් ප්ලේස් වෝකින් පාත් එකේ යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් වෝකින් පාත් එකෙත් කිලෝමීටර් 7ක් විතර තියෙනවා. ඒකට යනවා නම් ඉතින් උදේ වරුවක ගියාම සම්පූර්ණ පාත් එක බලාගෙන ලෝකාන්තේ බලන්න පුළුවන්. ඊට පස්සේ කුඩා ලෝකාන්තේ බලන්න පුළුවන්. බේකස් ඇල්ල බලන්න පුළුවන්. ඔය ටික බලාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේක ඇතුළෙම ආයි තොටුපොළ කන්ද, කිරිගල් පොත්ත කන්ද ඕවත් බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම එනවා නම් ඔයාලට මේකේ ඇවිදින්න දවස් 2-3 ඒව තියෙනවා. ඉතින් ඔයාලට මේකේ තව දෙයක් ෆොරෙස්ට් එකේ බැංගලෝස් තියෙනවා. ඉතින් වෙබ්සයිට් එකෙන් හරි ඔෆිස් එකකින් හරි ඇවිල්ලා බුක් කරගෙන ඉඳලා ඇවිදලා යන්නත් පුළුවන්. ආයි හෝටන් ප්ලේස් ඇතුලේ කැම්පින් සයිට්ස් දෙකක් තියෙනවා. ඉතින් ඒකත් අපිට බුක් කරලා ඇවිල්ලා කැම්පින් කරන්න පුළුවන්. කැම්පින් කරාට අපිට අර ගිනි මැල ගහන්න ඒ දේවල් නම් හම්බෙන්නේ නැහැ. නමුත් ඇවිල්ලා රැට නැවතිලා ආයි ඇවිදලා යන්න පුළුවන්. ඉතින් ඒක කලින් බුක් කරන්න ඕන. අපි මේක ප්ලෑන් කරලා ආපු නැති ට්‍රිප් එකක් නිසා අපිට ඒව එකක්වත් ඇරේන්ජ් කරගන්න බැරුණා. ඒක ඇත්තටම මේ බුකින් දාන්න ටික දවසකට කලින් දාන්න ඕන. හැම වෙලේම මම නම් බලපු හැම වෙලේම ඒක බුකින් ෆුල්. ඉතින් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන කට්ටිය එහෙම ඉතින් හැමතිස්සෙම හෝඩන් ප්ලේස් වල ඉන්නවා එනවා මේක ඇතුළෙම සැරිසරනවානේ. ඉතින් ගොඩක් අය සමහර විට ඒව බුක් කරගන්නවා. ඉතින් බුක් කරගත්තම ලේසි අපිට ඉතින් ඇවිදින්න කරන්න. අපෙත් ප්ලෑන් එකක් තියෙනවා ඉස්සරහට ඇවිල්ලා ඒ වගේ වැඩක් කරන්න. ඉතින් අපි ওই විදියට බලාගෙන ඉතින් ඉස්සරහට ගියා. දැන් මේ හරියට එද්දි තනිකරම තැන්න තියෙන්නේ. ඉතින් මේ හරියේ මීදුමත් එක්ක ආයි ටික ටික වයිබ් එක වෙනස් වෙනවා. ඉතින් අර කාලගුණය ගත්තම ටයිම් ටු ටයිම් චේන්ජ් වෙනවා. එක පාරට මීදුම ඇවිල්ලා සමහරලාට වහිනවා, සමහරලාට ඉර එනවා. ඉතින් ඒ වගේ කාලගුණයක් තමයි මේ පැත්තේ බලා ගන්න තියෙන්නේ. අපි මේ හරියට එද්දී වහින්න ගත්ත. ඉතින් පොඩි පොඩි පොදකුත් ආවා. ඉතින් ඒක නිසා අපි තීරණය කළා අපි ඇතුලේ වෝකින් පාත් එකට කොහොමද අද යන්නේ නැහැ. වෙන දවසක ඇවිල්ලා ඇවිදිනවා කියලා. අපි ඉතින් පාර දෙපැත්තේ බලන්න පුළුවන් දේවල් බලාගෙන ඉස්සරහට ගියා.
ඉතිං අපි මේ හරියට එද්දි සම්පූර්ණයෙන්ම සැරටම ටිකක් වහින්න ගත්තා. ඉතිං මෙතන තමයි වෝකින් පාත් එකට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් මෙතනින් ගියාට පස්සේ ඔයාලට ලෝකාන්තේ කුඩා ලෝකාන්තේ ඒ වගේම දිය ඇලි ටික බලා ගන්න පුළුවන්. ඉතින් තොටුපොළගන්ද වෝකින් පාත් එක වෙනම තියෙන්නේ. ඒක තව ඉස්සරහට යද්දි තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් අදත් වාහන ටිකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් ගොඩක් අය හෝඩන් ප්ලේස් එන්නේ නුවරඑලි පැත්තෙන්. ඉතින් නුවරඑලි පැත්තෙන් ආපු වාහන වෙන්නේ නැති වාහන සෙට් එකක්ම ඇවිල්ලා කට්ටිය ගිහිල්ලා තිබ්බා. අපි ඉතින් වැස්ස සැරහෙච්ච හන්ද එහෙම්ම දිගටම නුවරඑලි පැත්තට එන්න ගත්තා. ඉතින් එද්දී අපිට වටපිටාව බලාගෙන එන්න හැකියාව තිබ්බ මේ වගේ සම්පූර්ණ. ඉතින් මේ ටික තැන්න ඒ වගේම මේ දෙපැත්තේ වෙනද නම් ගෝන්නු එහෙම බලා ගන්න පුළුවන්. අද නම් කිසිම සතෙක් පේන්න හිටියේ නැහැ මේ හරියේ. ඉතිං අපිට මෙන්න මෙතෙන්දී තමයි ගෝනෙක් හම්බුනේ බලාගන්න පාරයින හිටිය ළඟින්ම. ඉතින් අපි පොඩි ට්‍රයි එකක් දුන්න ෆොටෝස් ගන්න. ඉතින් දුරින් හිටියේ. ඉතින් හරියට දෙයක් හරියටම මේව කරන්න බැරුණා. ඉතින් අපි ඇතුළට යන්න try කරෙත් නෑ. පාරයින ඉඳන් පොඩ්ඩක් ඉතින් ඒකත් බලාගෙන ඈත තියෙන කඳු පන්තියත් බලාගෙන ඒ වටපිටාවත් බලාගෙන මෙතනත් පොඩි වෙලාවක් ගත කරා. ඉතින් මෙතෙන්ට ඈත කඳු ටික ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන බෝඩ් එකක් දාලා තිනවා අපි ආපු රූට් එකේ අපිට මොනවද බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේක තැනින් තැන මම දැක්ක දාලා තියෙනවා. ඉතින් ඔයාලට පේනද බැංගලෝස් view points ඊට පස්සේ visitor office cafeteria ඒ දේවල් දාලා තියෙනවා. ඒ වගේම ඇතුළට යන්න පුළුවන් walking path කොතනද තියෙන්නේ කියලාත් දාලා තියෙනවා. ඉතින් අපි මේ රූට් එකේ තමයි ආවේ. ඇවිල්ලා දැන් අපි ඉන්නේ ඇඩම්ස් ප්ලේස් ඇඩම්ස් පීක් view කියන තැන. ඉතින් මෙතෙන්දී අපිට පුළුවන් සිරීපාදේ බලා ගන්න ක්ලියර්ලි අහස පැහැදිලිව තියෙනම් අපිට ඈතින් බලා ගන්න පුළුවන්. අද නම් හැබැයි හරියටම බලා ගන්න බැරි වුණා. ඉතින් පහුවෙලා එද්දි හොඳටම වැස්ස. ඉතින් ඒකත් එක්ක අපි නුවරඑලි පැත්තට ආවා. ඉතින් මේ රූට් එකේ මෙද්දි අපිට හම්බ වෙනවා පට්ටිපොළ රේල්වේ ස්ටේෂන් එක. ඉතින් මේ තියෙන්නේ පට්ටිපොළ රේල්වේ ස්ටේෂන් එක. ඉතින් මේක තමයි ලංකාවේ ලොකු උසින්ම පිහිටි රේල්වේ ස්ටේෂන් එක. මීටර් 1892ක් උඩින් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලා ට්‍රේන් එකේ එනවා නම් ට්‍රේන් එක යන්නේ මෙතනින් ගිහිල්ලා ඔහිය පැත්තට බදුල්ල ට්‍රේන් එකේ ආවොත් මේක පට්ටිපොළ රේල්වේ ස්ටේෂන් එක ඔයාලට හම්බ වෙනවා. ඉතින් මෙතනත් ගොඩක් අය ෆොටෝස් ගන්නවා. ඉතින් ලස්සනයි වටපිටාව. ඉතින් අපි පොඩ්ඩක් වෙලා මෙතන ගත කරලා තමයි නුවරඑලි පැත්තට ගියේ. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් අද අපේ ජර්නි එක කෙලින්ම ඉතින් මේ දේවල් ටික බලාගෙන අපි ඊළඟට කොළඹ යන්න තමයි ප්ලෑන් එක. ඉතින් මගේ ඊළඟ ජර්නි එකත් එක්කත් ඔයාලට එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් ආපු ගමන් බලන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.